පින් කරපු කෙනාට ලස්සනට ඉඳ හිතෙනවා. කාමරේ ලස්සනට තියාගන්න හිතෙනවා. ඇඳුම් ටික ලස්සනට තියාගන්න හිතෙනවා. සමහර ළමයිගේ ගෙවල් වල කාමර පෙරේත ගුහා වගේ. බුදියාගෙන නැගිට ගමන් එහෙම මොකක් හරි පටලවාගෙන යනවා. අර ඇඳ ඒ විදිහටම. කාමර අතු ගාලා. ඔය ලස්සන රූපේ පැටලිලා කල් ගෙවුනා නොදැනුණා ළඟ ඉන්න මොහොතක් පාසම ඉපදෙනවා තේරුණා පාළුමගේ හිත හොරකම් කරලා ආදරේ කියලා ලංගුවා අහම්බෙන් ඔබ මට හමුුණුදා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැමතැන ඔබ රැඳිලා ඉන්නවා වගේ මට දැනුණා මේ වාගේ කවුරුත් නැහැ දැනෙලා ආදරෙන් මගේ හදවත පිරුණා ඔය ලස්සන රූපේ පැටලිලා කල් ගෙවුනා නොදැනුණා ළඟ ඉන්න මොහොතක් පාසම ඉපදෙනවා තේරුණා පාළුමගේ හිත හොරකම් කරලා ආදරේ කියලා ලංගුවා අහම්බෙන් ඔබ මට හමුුණුදා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැමතැන ඔබ රැඳිලා ඉන්නවා වගේ මට දැනුණා මේ වාගේ කවුරුත් නැහැ දැනෙලා ආදරෙන් මගේ හදවත පිරුණා පින් කරපු කෙනාට ලස්සනට ඉඳ හිතෙනවා. කාමරේ ලස්සනට තියාගන්න හිතෙනවා. ඇඳුම් ටික ලස්සනට තියාගන්න හිතෙනවා. සමහර ළමයිගේ ගෙවල් වල කාමර පෙරේත ගුහා වගේ. බුදියාගෙන නැගිට ගමන් එහෙම මොකක් හරි පටලවාගෙන යනවා. අර ඇඳ ඒ විදිහටම. කාමර අතු ගාලා නැහැ. කාපු පිඟානේ එහෙ මෙහෙ දැම්මා. කොහේ ඉන්නවා. හැබැයි ගෙවල් වල සල්ලිත් තියෙනවා, කන්න බොණ්ඩක් තියෙනවා. එවුන් රස්සාත් කරනවා. නමුත් පිළිවෙලට එන්නේ නැහැ. මිනිසා ප්‍රණීතව සකස් කරලා උතුම් විදිහට පින් කරලා නැහැ සංසාරේ. ඇඟ බේර ගන්න වැඩින් ගැලවෙන්න. ඊට පස්සේ කවුරු හරි එනවා කියන්නේ බෙක් සීට් එකේ හිට මෙහෙට කරලා පොඩ්ඩක් ඔස්සේ මේ යවලා සංසාරෙත් එහෙමනේ කරලා තියෙන්නේ. මේ ජීවිතෙත් පුරුද්දට හැම්මෙන් අතු ගෑවා.